කරුණෙක් ලෙසද විවිධ ඇඳුම් තරගය නියෝජනය කරන්නේ කියලා. සංනිවේදකයෙකු ලෙස නිවේදකයෙකු ලෙස ඔහු ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්ව මණ්ඩලයේදී ඔහුට අවස්ථාව ලබා දෙනවා. අපි විනාඩි එකමාරක් හෝ දෙකක් ලබා දෙමු විශ්ව මණ්ඩලයේ පරිදි. මෙන්න අප විවිධ ඇඳුම් තරගයේ ප්‍රථම තරගකරු නිවේදකයෙකු ලෙස පනපවන්නට නිම්සර බණ්ඩාර. ඇත්ත කියලා ශ්‍රී ලංකාවේ අංක 1 සක විශ්වසනීයම පුවත් විකාශය හිරු මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින් මම නිම්සර බණ්ඩාර ප්‍රථමයෙන් අවධානය දවස උණුසුම් කළ ප්‍රවෘත්ති සිරස්තල වෙතට. ඉරානයේ පවතින සියලුම ආර්ථික මර්මස්ථාන වෙත දැඩි හා ප්‍රබල ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අනතුරු අඟවයි. ශ්‍රී ලංකාව පුරාවටම තවදුරටත් උණුසුම් කාලගුණික තත්ත්වයක්. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ප්‍රථම එක්දින තරගයේ වැඩි ගෞරව ශ්‍රී ලංකා කණ්ඩායමට. ඉරානයේ පවතින සියලුම ආර්ථික මර්මස්ථාන වෙත දැඩි හා ප්‍රබල ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අනතුරු අඟවා තිබෙනවා. දවල මන්දිරයේදී පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් පළ කළා. We will strike all key economic targets in Iran. We will be no forgiveness from the world. Iran will realize the testing of power of united strength. ශ්‍රී ලංකාව පුරාවට තවදුරටත් උණුසුම් කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ප්‍රථම එක්දින තරගය දැන් වල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. අපි එකී සජීවී රූපරාමු වෙත යමු එමු. Won the toss, Sri Lankan captain and he decided ball first. Dilshan Madhushankar coming up. First ball, wicket number 1. Very beautiful wicket. Sanju Samson, kick off. Second ball coming up in the air. Dasun Chanaka, he gets it. What a catch that is. One and brilliant taken by Dasun Chanaka. Indian trouble, 0 and 2 wickets. Hat-trick ball coming up. Hat-trick by Dilshan Madhushankar. What a ball and what a start by Sri Lankan. Beautiful. Indian so trouble. මෙන්න මේ දැල්ලගුණු විශේෂ ප්‍රවෘත්තියක්. මැඩිකින සුවදිවි ව්‍යායාම කණ්ඩායම සහ ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථානයේ මගින් සංවිධානය කරනු ලබන බක්මාස්ත්‍ර කෙළිය දැන් පොල්ගොල්ල පරිශ්‍රයේදී පැවැත්වෙනවා. ඒකී සංනිවේදකයෙකුගේ චරිතයට පනපවන නිම්සර බණ්ඩාර කිරු මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමයි. වැඩිදුර අපගේ ඊළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය පස්වරු 6:50